කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපිත් හොඳින් ඉන්නවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අපේ වීඩියෝ බලන හැමෝටම. අලුතෙන් එකතු වෙන අයත් ආදරෙන් පිළිගන්නවා. අද මම මේ කිරි අලුවා හදනවා. බලන්න මේ ඔයාලත් මේ විදිහටද හදන්නේ කියලා. දැන් මං අලුවා හදන්න තමයි හදන්නේ. මේ සුදු හාල් පිටි තියෙන්නේ. සුදු හාල් පිටි ග්‍රෑම් 750ක් වගේ මෙතන තියෙනවා. පිටි මේ කොටලා පිටි බැදගෙන තියෙන්නේ. මේ බදිද්දි අර වැලි වගේ වෙන්න වගේ එහෙම බැදගෙන තියෙන්නේ. ඊගාවට මේ පැණි එක දැන් උණු කරන්න තමයි මං හදන්නේ. මේ පැණි එකට දාලා තියෙන්නේ මේ පෝල් කිරි අඬු කෝප්පයක් වගේ මිටි කිරි අඬු කෝප්පයක් වගේ දාලා දැන් පැණි එක මේ ලිපේ තියලා උණු කරගන්න තමයි හදන්නේ. දැන් මේ පැණි එක උණු කරන ගමන් ඉන්නේ මේකට මේ හාල් කිලෝ එකක වගේ අලුවා හදනවා නම් සීනි කිලෝ එකක් වගේම උණු කරගන්න වෙනවා. මේ අලුවා වලට අර පොල් මොකුත් එහෙම දාන්න නැති නිසා මේ සීනි ටිකක් වැඩිපුර දාන්න ඕන. මගේ පිටි 750ක් නිසා මේ මෙතනට මේ සීනි 750ක් වගේ තමයි දැන් උණු කරගන්නේ. දැන් පැණි එක උණු වෙලා තියෙන්නේ මේ ගාන වගේ. එනකොට ඉතින් ගන්න මේක ටිකක් නිමෙන්න බා තියන්න ඕන. දැන් මම සූදුරු ටිකකුත් එකතු කරා මේකට මේ අලුවා වලට සූදුරුත් දාන නිසා මේ ගාන තමයි ඉතින් අලුවා වලට මේ පැණි එක හදාගන්නේ. හදිස්සිය හරි මේක මේ ටිකක් නිවෙද්දි හයි වුණොත් උණු වතුර පොඩ්ඩක් දාලා මේ හදාගත්තම හරි. දැන් මේ පැණි එක නිමිලා තියෙන්නේ. පොඩ්ඩක් මේ උණු වෙලා වැඩි වෙලා වගේ තිබ්බ නිසා මම උණු වතුර පොඩ්ඩකුත් දාලා මේ ගත්තේ දැන් මේ. දැන් මම කෑලි කපන්න තමයි හදන්නේ. මේක මේ ටිකක් හොඳටම නිමෙනකන් ඉඳලා වගේ තමයි කෑලි කපන්න ඕනේ. මේ නැත්තම් මේ අලුව එක මේ හයි වෙනවා නිකන් ගල් වෙනවා වගේ වෙනවා. ටිකක් නිමෙනකන් ඉඳලා කපද්දි මේ හයි වෙන්නේ නැහැ. මේක රසට එනවා. දැන් මේ වගේ මේ අතින් අනන්න පුළුවන් මට්ටමට ටිකක් නිමෙනකන් හිටියනම් ඇති. දැන් මම අර අනාගත්ත පිටි එක මේ තැටියට දාලා මේ කපා ගත්තා. කපාගෙන දැන් මම මේක මේ පිටි අනද්දින් මේ ඉක්මනට මේ තැටියට දාලා තුනී කරගන්න ඕනේ. නැත්නම් මේක මේ ඉක්මනට හයි වෙනවා. අර සීනි නිමෙද්දින් හයි වෙනවනේ. ඒකින්ද මේ ඉක්මනට තැටියට දාලා තුනී කරගත්තා. මේක තැටිය කපන්නත් පුළුවන්. මේ වෙන මේ ඉටිකොල වගේ අතුරලා එහෙම කපා ගන්නත් පුළුවන්. දැන් මම මේක මේ අලුව එක කපාගත්ත අලුව එක මේ දානවා.
මේක නිමෙද්දින් තමයි හයි වෙන්නේ. මේ තාම නිවිලා නැහැ. ඒකයි චුට්ටක් මේක හැදෙන්න බලන්නේ. මේ බලන්න හොඳ මෙලෙකට තියෙනවා හයි වෙලත් නැහැ. හොඳට තියෙනවා පුළුන් වගේ තියෙනවා. මේක ගොඩාක් රසයි. පොල් කිරි දාලා මේ පොල් කිරි එකෙන් පැණි එක උණු කරගත්තේ. ඒක නිසා ගොඩක් රසයි ඉතින්. මේ ඔයාලත් ඉතින් හදලා බලන්න. කොහොමද කියලා හදලා රස බලලා කියන්න.